මේ තියෙන යටහනුවේ දත් අතේ ඇමිල්ලා තියෙනවා. මේ එයාගේ විස මගේ අතේ තියෙනවා. ඕනනම් ලේත් තියෙනකොට බලා ගන්න පුළුවන්. එතකොට ඔන්න දැන් පොළඟේ දෂ්ට කරලා ඉවරයි මේ වෙනකොට. මේ සිද්ධ කරන්නේ මේ හෙළ වෙදකම මේ වෙනකොට ඇත්තටම ලොකු අගාධයකට යනවා. ඒ හෙළ වෙදකම වෙනුවෙන් කරන ක්‍රියාවලියක් විතරමයි කියන එක බොහොම සත්භාවයෙන් කරනවත් එක්කම මම බොහොම ආදරයෙන් ඉල්ලා හිටිනවා හෙළ වෙදකම හෝ යම් මේ සම්බන්ධව ඉගෙනගත්ත නැති වෙන කිසිම කෙනෙකුට මේ ක්‍රියාවලිය අත්හදා බලන්න යන්න එපා කියන ඉල්ලීම බොහොම වගකීමෙන් මම සිහිපත් කරනවා. අපි බලමු පොළඟේ දෂ්ට ගන්නේ කොහොමද, පොළඟේ දෂ්ට ගන්න පස්සේ මොන වගේ තීද කියන එක බලමු. දැන් ඕගොල්ලන්ට පේනවා සාමාන්‍යයෙන් මේ සතෙක් මිනිස්සෙට දෂ්ට කරනකොට මොන විදිහටද දත් හිටින්නේ. දැන් මේ හොඳටම පේනවා මෙයාගේ දත් උඩ දත් දෙක පැහැදිලිවම මගේ අතර හිටලා තියෙනවා. වගේම යටහනුවේ දත් දෙකකුත් මට දැනෙනවා. ඒක සාමාන්‍ය කැමරාවට අහු වෙන්නේ නැතුව ඇති. මෙයා එන්නේ තද කරනවා. දැන් පේනවා මේ මගේ හැමේ මෙයාගේ දත් ඇමිල්ලා තියෙනවා වගේ මේ ඇමිනිච්ච තැනට මෙයාගේ විස ඇවිල්ලා තියෙනවා මේ. ඒක හොඳටම පෙන්වන්න පුළුවන් කැමරාවකින්. මේ දත් කඩපු සර්පයෙක්වත් එහෙම නෙමෙයි. මේ තියෙන යටහනුවේ දත් අතේ ඇමිල්ලා තියෙනවා. මේ එයාගේ විස මගේ අතේ තියෙනවා. ඕනනම් ලේත් තියෙනකොට බලා ගන්න පුළුවන්. එතකොට ඔන්න දැන් පොළඟේ දෂ්ට කරලා ඉවරයි මේ වෙනකොට. පොළොන් දෂ්ටයක් ඇවිල්ලා සාමාන්‍යයෙන් අපේ හෙළවෙදකමේ කියන විදිහ අපේ ආයුර්වේදයේ හෝ හෙළවෙදකමේ කියන විදිහට දැන් මේ තකරී මකරේ යමදූතී කාමරාක්ෂය කියන දත් හතරම ඇඟේ වැදිලා තියෙන්නේ. අපි බලමු මේ වෙනුවෙන් අපිට පැය ගාණක් බෙහෙත් කරන්න වේද, එහෙම නැත්නම් මාස ගාණක් මට එකතෙන් වෙන්නේද කියන එක අපි ඊට පස්සේ බලමු. දැන් එතකොට සර්පයා දෂ්ට කළා. මේ සර්පයාගේ දෙපේන ඕගොල්ලන් දෂ්ට කරපු තැන් හතර පැහැදිලිවම ලේ තියෙනවා, දත් හතර තියෙනවා. එතකොට මම දැන් මේ පිළිවෙත මම කරන්නේ ඕගොල්ලන්ට සර්පයේ දෂ්ට කළොත් මේ විදිහට බෙහෙත් කරන්න කියන එක නෙමෙයි. මෙහෙම කවුරුවක්ම කරන්න එපා. මේක සාමාන්‍ය කෙනෙක් ඔරොත්තු දෙන එකක් නැහැ. ඒකෙන් කියන්නේ මම විශේෂිත පුද්ගලයෙක් කියලා කියන එක නෙවෙයි. නමුත් මේ විස පිළිබඳව මම තරමක් දුරට හදාarලා තියෙන නිසා මම මේ කරන්නේ මේ වෙදකම මේක හැල්ලු කරන්න එපා. මේක හාස්‍යයට කරුණක් නෙමෙයි. මේක ඇත්තටම මේ කට කියෝ ඉන්න දෙයක් නෙමෙයි. ඇත්තටම මේක ප්‍රායෝගික වෙදකමක් කියන එක පෙන්වන්න විතරයි. සර්පයේ දෂ්ට කළොත් මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මොනවා හරි සබන් දාලා ඒක සුද්ධ කරගන්න එක. නමුත් මම මෙතන සබන් දාන්න එක මට අවශ්‍ය නැති නිසා මම පෙන්වන්නම්. එතකොට මම දැන් සර්පයාගේ විස ටිකයි ලේ ටිකයි හොදගත්තා. ඊළඟට මම බෙහෙත් තියන්න යන්නේ. එතකොට දැන් අපි අත සෝදගත්ත පිරිසුදු කරගත්ත වෙනම කිසිම දෙයක් දැන්ට කළේ නැහැ. එතකොට මට වෛද්‍යවරයෙක් විදිහට කියන්න පුළුවන් දෙයක් තියෙන. ඒ තමයි ඕනම සර්ප දෂ්ටනයකදී අපිට බෙද මහත්තයෙක් ළඟට යනකම් හෝ එහෙමත් නැත්නම් ඔබට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ප්‍රතිකර්මයක් තමයි මේ තියෙන එළඟි තෙල්. එළඟි තෙල් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කිසිම හැබැයි මේක මෙහෙමයි. මේක බටහිර වෛද්‍යවරු කියන්න පුළුවන් මේක කරන්න එපා කියලා. මොකද බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නේ එකක්, අපේ හෙළවෙදකම කියන්නේ තවත් එකක්. ඉතින් හෙළවෙදකම කරන කෙනෙක්ට මේ එළඟි තෙල් බොන්න කියලා මට කියන්න පුළුවන්. මම දැන් මේ බොන්නේ එළඟි තෙල්. එතකොට එළඟි තෙල් බිව්වට පස්සේ වෙන්නේ ශරීරයේ දුවන විස ප්‍රමාණය අවම කරනවා. ඉතින් මම ඒ නිසා මුලින්ම කරන්නේ මගේ හැටියට මම එළඟි තෙල් ටිකක් මුලින්ම බොනවා. එතකොට ඊළඟට මම මේ සර්ප දෂ්ටයට කලින් මම බෙහෙත් හදාගත්තා. මෙතන තියෙන්නේ බොහොම සාමාන්‍යයෙන් ඕනම ගෙදරක වගේ තියෙන පොඩි බෙහෙත් ಜಾති. අවංකව මෙතන බෙහෙත් ಜಾති තියෙන්නේ බෙහෙත් ಜಾති 4යි. දෙහි ඇඹුලෙන් තමයි මේක කවලම් කරගන්නේ. දෙහි ඇඹුලත් එක්ක වර්ග 4යි. එතකොට ඒ බෙහෙත තමයි මම දැන් පොළොන් විසට තියන්න හදන්නේ. එතකොට කාපුතෙන් දෂ්ටයට තියෙනවා සාමාන්‍යයෙන්
අපේ වෙදකමේදී සර්පයේ දෂ්ට කරපස කෑමකේ අනිවාර්යයෙන්ම සිදුරු කරනවා පැංගිරි කටුවකින්. ඉතින් දැන් සර්පයා දෂ්ට කරපු නිසා ඒක තුවාලේ අලුත් නිසා නැවත මේ අපිට දෂ්ටමුඛය සිදුරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කාපු තැන් හතරට මේ ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණයෙන් බෙහෙත් අරගෙන තියෙනවා. එතකොට මගේ ප්‍රතිකාරය මෙච්චරයි. එතකොට අද දිනේ 2021 පෙබරවාරි මාස අද 3 වෙනිදා 3 වෙනි බදාදා දැන් වෙලාව දහවල් 12:45යි. එතකොට ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් මේ වීඩියෝ කරපු හාමුදුරුවෝ මේ පෙබරවාරි මාස 3 වෙනිදා පස්සේ ඉන්නවද නැද්ද? නැත්නම් වීඩියෝ කරලා හෙට උදේ හෙට වෙනකොට ඇඳකට වෙලා ඉන්නවද කියලා ඕන කෙනෙක්ට හොයලා බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම මගේ ප්‍රතිකර්මය අවංකව මෙච්චරයි. ඉතින් කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි හෙළවෙදකමේ කතා කරනකොට මේ මධ්‍යහන 12 වගේ වෙනකොට සර්පේ දෂ්ට කළාට පස්සේ මේ වෙලාව තමයි යාගේ විසම වෙලාව. ඒ කියන්නේ මේ අවුවේ රාශියත් එක්ක යාගේ විස වැඩිම ප්‍රසාරණය වෙන වෙලාව. සහ වැදගත්ම දේ තමයි දැන් සාමාන්‍යයෙන් අපේ හෙළවෙදකම කතාව දැන් මේ රාහු කාලයේ ගත වෙන කාලවකවානුව. ඉතින් හොඳම නරකම වෙලාව අවපක්ෂයේ මේ මධ්‍යම 12 පහුවෙච්ච ගමන්. ඉතින් ඒ නිසා විස කලාව වැඩිම වෙලාව. ඉතින් ඒ නිසා මම හිතන්නේ මීට වඩා උදාහරණයක් දෙන්න පුළුවන් කියලා. මම මේ දේ කළේ ඇත්තටම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ලෝකෙම ඉන්න මිනිස්සු රටේම ඉන්න මිනිස්සු මෙතෙන්ට අරන් බෙහෙත් ගන්න මම කිසිම අවශ්‍යාවක් නැහැ. මම පුළුවන් තරම් බලන්නේ බෙහෙත් නොකරම ඉන්න. මොකද ඒක අවශ්‍ය නැති නිසා. ඉතින් ඒ නිසා මම මේ පෙන්වීමක් විතරයි කළේ. මේ හැකියාව තියෙන කියන්නේ සර්පයෝ කවා ගන්න එක නෙවෙයි. මේ බෙහෙත් ගැන දන්න මේ හෙළවෙදකම ගැන අපිට වඩා දන්න බොහෝ අය මේ ලංකාවේ ඇති. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ඔබ දැක්කොත් මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා මේ වකවානුව තුල හෙළවෙදකම වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ අපි කරමු. ඒ වගේම විශේෂයෙන්ම රජයෙන් අපේ අහිංසක ඉල්ලීමක් කරනවා හෙළ වෛද්‍යවරු විදිහට මේ වෙනුවෙන් රජයේ විශේෂ විමර්ශනයක් වැඩපිළිවෙල සකස් කළා මේ රටේම තියෙන මේ දැනුම අපේ පාරම්පරික දැනුම එකම තැනකට ගෙනල්ලා තෝතැන්නක් කරලා අපිට ඇත්තටම රටක් විදිහෙන් නැගිටින්න පුළුවන්. විශේෂයෙන්ම අපිට විදේශයන් වලට යන මුදල නතර කරගන්න පුළුවන්, අපේකම රැක ගන්න පුළුවන්, අතුරු ආබාධ නැතුව අපිට රැකෙන්න පුළුවන් කියන එක අවසාන වශයෙන් මතක් කරනවා.